අද අපි මේ සන්ධ්‍යා භාගයේ ඇත්තටම අපි ආවේ නිරීක්ෂණය සඳහා ලංකා ඉතිහාසයේ ඉතිහාසගත වෙන දවසක් අද. මොකද අපේ මලේගම් ප්‍රජාව නැත්නම් අපේ වතුකරේ ජනතාව අද මම හිතනවා අපි වගේම සතුටු වෙන දවසක් කියලා. ජනාධිපතිතුමා පවා බෙහෙවින් සතුටුපත් වෙන දිනයක් අපි ආණ්ඩුවක් හැටියට. මොකද අපි පහුගිය මැතිවරණදී වෙච්ච පොරොන්දුවට අනුව අපිට වතුකම් කරු ජනතාවගේ වැටුප අද වැඩි කරලා අතට දෙන්න පුළුවන් වෙච්ච දවස අද. ඒ ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. මම ආවේ විශේෂයෙන්ම මේ වැලිමඩ ආසනයේ වැලිමඩ වත්තට අපි සභාපතිතුමාලා අපි කණ්ඩායම ආවා. මේ ජනතාවට මොකද මේ මාධ්‍ය මම දැක්ක තැනින් තැන කියනවා මේ වැටුප ලැබෙන්නේ නැහැ මේක බොරුවක් කියලා මේක අර දෙන කොටත් කියනවනේ. ඉතින් ආද බලන්න මම මෙතනින් ඉස්සෙල්ලා පඩිය ගෙවන තැනට පොඩ්ඩක් ගොඩ වුණා. මම හරි සතුටු වුණා මොකද මමත් හිතුවට වැඩි සමහර කම්කරුවන්ට වැටුප ලැබිලා තිබුණා. මොකද එක කම්කරුවේ දෙන්නෙක් මම දැක්ක අපේ ෂීට් වල ලැබිලා තිබුණා 6200ක් ආණ්ඩුවෙන් මේ මාසේ පඩිය වැඩි වෙලා තියෙනවා. සමාගමනුත් 6200ක් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ මාසේ ගිය මාසෙට වැඩිය රුපියල් 12400ක පඩි වැඩිවීමක් මම දැක්ක දෙන්නෙකුට වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දින 25ක් වැඩ කරපු කෙනෙක් හිටියා නම් මේ මාසේ වැඩිපුර ලැබෙන ප්‍රමාණය රුපියල් 10000ක් ලැබෙන මේ මාසේ. ඉතින් ඒ වගේ ලැබුණා මං ගා මේ පේ ෂීටුත් තියෙනවා. මොකද මම දැක්කා සමාජ මාධ්‍ය වල යවුවා සමහර පේ ෂීට් මේ තියෙන්නේ ගිය මාස වල පේ ෂීට් තියෙන පහුගිය මාස වල මේකේ මූලික වැටුප තියෙනවා 1350යි. මේ තියෙන මූලික වැටුප 1350. මේ තියෙන්නේ අද දෛනික වැටුපට මේ මාසෙට මේ මාසේ පේ ෂීට් මේ තියෙන්නේ දෛනික වැටුප රුපියල් 1550යි දෛනික වැටුප. මේ තියෙන්නේ දිනකට වැටුප 1550යි. මේක 1750 වෙන්නේ මෙහෙම. මේ සමාගමෙන් දෙන ගානනේ. ඒතර මේකට එක්ක වෙනවා රජයේ දෙන ගාන රුපියල් 200ක්. ඒතර 1550ට 200ක් එකතු වුණාම 1750ක් මුදලක් මේ හම්බ වෙනවා මෙතන. 1750ක් මුදලක් හම්බ වෙනවා. ඒ අනුව දින 25ක් වැඩ කරලා තිබ්බනම් කම්කරුවෙක් එයාට මේ මාසේ රජයෙන් 5000ක් හම්බ වෙනවා. කොම්පැනිනුත් 5000ක් හම්බ වෙනවා. දෙකම එකතුව රුපියල් 10000ක් හම්බ වෙනවා. ඉතින් හැම මාසෙම අවුරුද්දේ 12 මාස 12ම 10000 ගානේ වැඩියෙන් ගත්තොත් 120000ක් අවුරුද්දට උපය ගන්න පුළුවන් වැඩිපුර ගන්න පුළුවන්. දවස් දැන් මම දැක්කා එක්කෙනෙක් වැඩ කරලා තිබුණා දවස් 31ක් වැඩ කරලා තිබුණා. එයාට 6200ක් හම්බෙලා තිබ්බා. එතකොට රජෙන් 6200යි පෞද්ගලික කොම්පැනිෙන් 6200යි. එතකොට එයාට 12400ක් වැඩි වෙලා තිබ්බා. 12000 ගානේ හරි මාසෙ එකතු කරගත්තොත් අවුරුද්දට ඒ අනුව 144000ක් වැටුප වැඩි වෙනවා. මම හිතනවා ඔබ මේ කම්කරු ජනතාව සතුටු වෙයි කියලා. ඉතිහාසයේ මේ වගේ වැටුපක් වැඩි කරගන්න කොච්චර දුක් විඳලාද? සෑහෙන වැඩ කරන්න උනානේ. වැඩ නවත්තන්න උනා. දලු කඩන එක නවත්තන්න උනා. පෙළපාලි යන්න උනා. උද්ඝෝෂණ කරන්න සිද්ධ වුණා. ෆැක්ටරි වැඩ නවත්තන්න සිද්ධ වුණා. මාස ගණන් මහන්සියලා රුපියල් 10ක් වැඩි කරගන්නත් ලේසි වුණාද? ලේසි වුණේ නැහැ. මට මතකයි 2024 මැයි දිනේ තිබුණා මේ කම්කරු කොංග්‍රස් එකේ තලව කැලේ තිබුණ වෙලාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා වතුකරේ කට්ටියගේ නායකොත් එක්ක රුපියල් 1700ට වැටුප ගේනවා කිව්වේ දැන් නෙවෙයි 2024 කිව්වේ. එයානෝ පාර්ලිමේන්තුවේදී මේ වැටුප වැඩි කරා කියලා ගැසට් එකක් උද්ගැහුවා. හැබැයි ගැසට් රිවර්ස් වුණා. හම්බුනේ නැහැ. ආන්න එහෙම මේ නැති වෙච්ච වැටුපක් තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ රටේ මලේගම් ප්‍රජාව කියන්නේ අපේ වතුකම් කරු ජනතාව සහෝදර ජනතාව. ඔබ තමුන්නාන්සලා මේ රටට කරලා තියෙන මෙහෙ පොඩි පහේ මෙහෙයක් නෙවෙයි. 2023 වෙනකොට ලංකාවට ඇවිල්ලා ඔබේ පරණ પરම්පරාව අවුරුදු 200ක් වුණා. අවුරුදු 200ක් වුණා. අන්නේ 200 පිරීම නිමිත්තෙන් අපේ වර්තමාන ජනාධිපති ඒතකොට ජනාධිපතිතුමා නෙමෙයි අණ්ඩු කුමාර දිසානායක සහෝදරයා 60 වලට ඇවිල්ලා ඓතිහාසික ප්‍රකාශයක් කරලා කිව්වා මේ වතුකම් කරු ජනතාවට මේ මලේගම් ප්‍රජාවට ගොඩාක් අයිතිවාසිකම් තාම ලබා දීලා නැහැ. ඔවුන්ට කියලා ඉඩමක් නැහැ. ඔවුන්ට කියලා ගෙදරක් නැහැ. ජීවත් වෙන්න තරම් වැටුපක් නැහැ. අපිට බලයක් ආවොත් අපි ඒ බලය ආපු පළවෙනි මොහොතේම ඒ ජනතාවට අපිට කරන්න පුළුවන් දේවල් කරනවා කියලා අපි පොරොන්දුවක් වුණා. අන්න ඒ පොරොන්දුවයි මේ ඉෂ්ට වුණේ. ඉතිහාසෙ වැටුප් වැඩි කරන්න පාරට එන්න කියනවා උද්ඝෝෂණ කරන්න කියනවා දලු කඩන්න එපා කියනවා ෆැක්ටරි වහන්න කියනවා. දැන් මේ කාටවත් එහෙම එකක් වුණාද? කාටවත් එහෙම වුණේ නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට නේද උද්ඝෝෂණයක් නොකර වැටුපක් වැඩි කරගත්තේ. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි උද්ඝෝෂණයක් නොකර වැටුපක් වැඩි කරගත්තේ. ඒ වගේම ඉතිහාසයේ වැඩි වෙච්ච වැඩිම වැටුප මේක ඔයාලා. එක දවසකට රුපියල් 400ක් වැටුපක් වැඩි වුණා. සටන් කරලවත් මෙච්චර ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි ඔබ තමුන්නාන්සලා සටන් කරන්නේ නැතුණාට මේ අම්මලා තාත්තලා සටන් කරේ නැතුණාට අපි ආණ්ඩුව ලොකු සටනක් කරා මේක වැඩි කරගන්න. අපිට සිද්ධ වුණා වතු සමාගම් එක්ක විවිධ නිලධාරීන් එක්ක වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා 39ක් තිබුණා මේක වැඩි කරන්න. සාකච්ඡා 39ක්. ඒ සාකච්ඡා පැය ගණන් ඇදුණා. මේක දෙන්න බෑ කියනවා අමාරුයි කියනවා මෙහෙම අරව මේවා කිව්වා මේක. දෙන්න බෑ කිව්වා.
අන්තිමේට ජනාධිපතිතුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයට 4 පාරක් කැඳවුවා. වතු හාම්පුත්තු කැඳවුවා, සමාගම් කැඳවලා ජනාධිපතිතුමා ටිකක් මේක හදේට කතා කරලා ඉල්ලීමක් කරලා මේ ජනතාව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ, මේ වැඩි කිරීම කරන්න ඕනේ, අපිත් 200ක් දාන්නම්, ඔයාලත් 200ක් දාන කියන තැනට එකඟ කරගත්තා. සාකච්ඡා 39යි. එඳ ඉතිහාසයේ වැටුප් වැඩි කරන්න අරගල කරේ කම්කරු. මේ සැරේ ඔබ තමුන්නාසලගේ වැටුප් වැඩි කරන්න අරගල කරේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තමයි මේ සටන කරලා මේ වැටුප වැඩි කරගත්තේ.